ඔයාගේ හැම උදෑසනක්ම ආරම්භ වෙන්නේ එකම විදිහටද? අලාම් එක වදිනවා, ඔයා ඇහැරෙනවා, ඔයාගේ අත ෆෝන් එක දිහාට යනවා. ඔන්න ඉතින් ඔයාගේ කකුල් බිම තියන්නත් කලින් ඔයාගේ අවධානය නැති වෙලා. දවසේ කරන්න තියෙන වැඩ ටික ගැන හිතන්නත් කලින් වෙන වෙන අනවශ්‍ය දේවල් වලින් ඔළුව පිරෙනවා. ඊට පස්සේ දවස පටන් ගන්නේ ඒ දේවල් වලින් ඔළුව අවුල් කරගෙන. ඔයා ඔය විදිහට දවස පටන් ගත්තම ඔයාගේ හිත ඔයාටම බරයි වගේ දැනෙනවා. ශක්තිය අඩුයි වගේ දැනෙනවා. උද්‍යෝගයක් නෑ වගේ දැනෙනවා. ඔය ඔක්කොටමත් වඩා භයානකම දේ තමයි දවස ඇත්තටම පටන් ගන්නත් කලින් ඔයාට දැනටමත් මහන්සී වගේ. ඔයා ඔයාගෙන්ම අහනවා ඇති සමහර විට ඇයි මට මෙහෙම දැනෙන්නේ? මොකද්ද හේතුව මට මෙහෙම දැනෙන්න කියලා? නැත්නම් ඔයා ඔයාටම කියාගන්නවා හෙට වෙනස් වෙන්න. අද කලින් නිදාගෙන හෙට හොඳට පටන් ගන්නම් කියලා. නමුත් ඒ හෙට තවත් අවධානය, උද්‍යෝගය හෝ ශක්තිය නැති උදෑසනක් බවටම පත් වෙනවා. ඇත්ත කතාව මෙච්චරයි. ඔයාට උද්‍යෝගය, ශක්තිය හෝ නිින්ද නැති නිසා නෙවෙයි ඔයාට හැමදාම උදේට මෙහෙම හිතෙන්නේ. අවුල තියෙන්නේ ඔයා ඔයාගේ දවසේ පළමු පැය පාලනයකින් යුතුව කළමනාකරණය කරන්නේ නැති එක. මොකද හැම උදේකම ඔයාට තෝරගන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් ඔයාගේ අනාගතය ගොඩනගන මාර්ගය. අනිත් එක ඔයාගේ අනාගතය හෙමින් බිඳ දමන මාර්ගය. කිසිම කෙනෙකුගේ ජීවිතයේ අනාගතය එක රැයකින් හෝ එක දවසකින් නැත්නම් එක සතියකින් විනාශ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ හැමදාම හරියට කළමනාකරණය කරපු නැති උදෑසනක් එක්ක දවස පටන් ගන්න නිසා. ඒ නිසා අද අපි ඒක වෙනස් කරමු. මම දැන් ඔයාට කියලා දෙන්නම් පුංචි පුරුදු පහක් ඔයාගේ දවසේ පළමු පැය තුල කරන්න. මේ පුංචි පුරුදු පහ ඔයා අවදි වෙලා පළමු පැය තුල කරොත් මම සහතික වෙනවා. ටික දවසකින් ඔයාටම දැනේ දවස කොච්චරනම් හොඳට ගත වෙනවද කියලා. ඒ මේ පුරුදු මැජික් නිසා නෙවෙයි. ඒ මේ පුරුදු කීපය ඔයාට ඔයාගේ ජීවිතයේ කන්ට්‍රෝල් එක අතට ගන්න උදව් වෙන නිසා. පළවෙනි පුරුද්ද හැමදාම එකම වෙලාවට අවදි වෙන්න. හැබැයි ඒ උදේම නැගිටින එක ඉම්ප්‍රෙසිව් නිසා නම් නෙමෙයි. ඔයා එහෙම කරන්න ඕන හේතුව තමයි ඔයා එහෙම හැමදාම එකම වෙලාවට අවදි වෙනකොට ඔයා වෙනද වගේ තව විනාඩි 5කින් නැගිටින්නම් නැත්නම් අදට විතරක් තව චුට්ටක් නිදාගමු වගේ එක්ස්කියුසස් දීදී මනස එක්ක නෙගෝෂියේට් කරන්නේ නැහැ. ඔයා මෙහෙම එකම වෙලාවට හැමදාම නැගිටිනකොට ඔයාගේ මනස විනයක් ඇතුව පුහුණු වෙනවා දවස පටන් ගන්න. ඒක ගොඩක් පවර්ෆුල් දෙයක්. ඒ වගේම දවසින් දවස ඔයා මෙහෙම කරගෙන යද්දී ඔයා ඔයාවම විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔයාගේ හිත ඇතුලේ කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. මොකද ඔයා නිශ්චිතවම දන්නවා ඔයා මෙන්න මේ වෙලාවට නැගිටිනවා. එහෙම නැත්නම් ඔයා මෙන්න මේ වෙලාවට වැඩ කරන්න පටන් ගන්නවා කියලා. ඔයාට විශ්වාසයක් ගොඩනැගෙනවා ඔයා ජොබ් එකට පරක්කු වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔය හේතුව නිසායි මේ පුරුද්ද ගොඩක්ම වටින්නේ. දෙවැනි පුරුද්ද. ඔයා අවදි වෙලා පළමු පැය තුල ෆෝන් එක අතට ගන්න එපා. හිතන්නකෝ ඔයා නැගිටපු ගමන්ම ෆෝන් එක අතට ගත්තම මොනවද ඉන්නේ? notifications, reels, messages, එක sounds. මේ දේවල් වලින් වෙන්නේ ඔයාගේ මොළය හරියටම අවදි වෙන්නත් කලින් ඔයාගේ අවධානය දිශා 100කට විතර අදින්න හදනවා වගේ වැඩක්. ඔන්න ඉතින් ඊට පස්සේ මිනිස්සු අහනවා මට ෆෝකස් කරන්න බැරියයි කියලා. ඒ නිසා ෆෝන් එක අල්ලනවා වෙනුවට ඔයා ඔයාගේ දවසේ පළමු පැය කළමනාකරණයක් ඇතුව ගත කරන්න. ඇඳ හදන්න, වතුර ටිකක් හොඳට බොන්න, නිහඬව මිනිත්තු කීපයක් ඉඳගෙන ඉන්න ගමන් හිතෙන් දවසේ කරන්න තියෙන වැඩ ටික පෙළගස්සලා පොඩි ප්ලෑන් එකක් හදාගන්න. විනාඩි කිහිපයක් හිරු එළියට යන්න. නැත්නම් පොඩ්ඩක් ගහක් කොළක් දිහා බලාගෙන ඉන්න. මනස එක ෆෝකස් එකකට ගේන්න අද මම කරන්නේ මෙන්න මේක කියන එකට. ඔයා ඔයාගේ දවසේ පළමු පැය ගත කරන විදිහ තමයි
ඊට පස්සේ ඔයා කරන හැම දෙයකම ඉමෝෂනල් ටෝන් එක තීරණය කරන්නේ. ඔයා උදේ ඇස් අරපු ගමන් ෆෝන් එක බලලා දෙයකට ප්‍රතිචාර දක්වන විදිහයි මේ විදිහට දවස පටන් අරන් ඒ දිහට ප්‍රතිචාර දක්වන විදිහයි විදි දෙකක්. හරි. දැන් ඔයා හිතනවා නම් ඒක ප්‍රැක්ටිකල් නෑ, මොනවා හරි ඉමර්ජන්සි දේවල් ෆෝන් එකට ඇවිල්ලාද දන්නේ නෑ. ඒ නිසා නැගිටපු ගමන් ෆෝන් එක බලන්න ඕනේ කියලා. ඔයාට පුළුවන් ඔයා නැගිටින්න ඉන්න වෙලාවට පැයකට කලින් නැගිටින්න. හුඟක් මිනිස්සු අවදි වෙන්නේ ලෝකෙට ප්‍රතිචාර දක්වමින්. නමුත් වින ඇති මිනිස්සු අවදි වෙන්නේ ඩිසිෂන් එකකින්. ඔවුන් දවසට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔවුන් දවස ගෙවෙන්න ඕනේ කොහොමද කියලා තීරණය කරනවා. 3 වෙනි පුරුද්ද. නැගිට්ට ගමන් සීනි අධික හෝ කැෆීන් අධික පානයක් හරි ආහාරයක් හරි ගන්න එක නතර කරන්න. මේක බොහෝ දෙනෙක් නොසලකා හරින දෙයක්. හුඟක් මිනිස්සු උදෑසන පටන් ගන්නෙම ෂුගර් හරි කැෆීන් හරි එක්ක. ඊට පස්සේ ටික වෙලාවකින් එනර්ජි එක වැටෙනවා. ෆෝකස් එක නැති වෙනවා. ශක්තිය ඉවර වෙනවා. ඊටත් පස්සේ සුපුරුදු පරිදි අහනවා මට උදේම ඇඟට පණක් නැත්තේ ඇයි කියලා. හෝ දැන් ඔයා හිතන්න එපා මම මේ හදන්නේ ඔයාට කෝපි එක්ක හරි තේ එක්ක හරි චිරාත් කාලයක් තියෙන බැඳීම කඩන්න යන්න කියලා. නෑ මම කියන්නේ උදේම නැගිට්ට ගමන් බොන්න එපා කියලා. හේතුව මේකයි. ඔයාගේ ඇඟ නින්දේදී එනර්ජි එක සේව් කරලා තියෙන්නේ. ඒ නිසා නැගිටපු ගමන් අර වගේ දේවල් බොන්න එපා. ඒ දේවල් තියාගන්න තෙහෙට්ටු දැනුනම නිදිමත වෙලාවට මහන්සි වෙලාවට වගේ වෙලාවල් වලදී පුංචි බූස්ට් එකක් විදිහට පාවිච්චි කරන්න. නැත්නම් ඔයා උදේම ඒව බීලා දත් මැදලා මුණ හොදලා ඔයාගේ දවස පැද පටන් ගනිද්දී ඔයාට දැනෙනවා ඔයාගේ එනර්ජි එක අඩු වුණා වගේ. ඒ වෙනුවට උණුසුම් වතුර වීදුරුවක් බොන්න. ඔයාට දැනෙයි ඒකෙන් ඔයාගේ මුළු ඇඟම අවදි වුණා වගේ. ඒ වගේම උදේට පාන්, බනිස්, ෆාස්ට් ෆුඩ්ස් වගේ දේවල් පුළුවන් තරම් මග ඇරලා බත් ටිකක්, එළවලු සහ බිත්තරයක් වගේ ඵලදායී ශක්තිමත් ආහාරයක් ගන්න. මතක තියාගන්න ඔයා උදේට ගන්න ආහාරය තමයි ඔයා දවසින් භාගයක් ගත කරන විදිහ තීරණය කරන්නේ. 4 වෙනි පුරුද්ද. ඔයාගේ ඇඟ පොඩ්ඩක් මූව් කරන්න. ඔයාගේ ඇඟ නිර්මාණය කරලා තියෙන්නේ නිශ්චලව එක දිගට වැතිරිලාම ඉන්න නෙවෙයි. හැම උදෑසනකම හුඟක් මිනිස්සු ඇඳීම වැතිරිලා ස්ක්‍රෝල් කරනවා. ඉතින් දවස පටන් ගන්නත් කලින් මනස මහන්සි වෙලා ඉවරයි. ඊට පස්සේ යාළුවා කියනවා මට දවස පටන් ගන්න කිසිම ශක්තියක් නැහැ. හරිම තෙහෙට්ටු ගතියක් දැනෙනවා කියලා. ඇත්තම කතාව තමයි මූව්මන්ට් වලට පුළුවන් ඔයාගේ මයින්ඩ් එක වගේම බොඩි එකත් එකම රිද්ම් එකට ගේන්න. එකම ලෙවල් එකකට අවදි කරවන්න. මෙහෙමයි මේකට ලොකු වර්කවුට් එකක් ඕන නැහැ. ජිම් එකක් අනිවාර්යයක් නැහැ. ඔයාට පුළුවන් වත්තේ පොඩි වෝක් එකක් දාලා පුෂ් අප්ස් 10ක් ගහන්න. නැත්නම් මිනිත්තු 5ක් ස්ට්‍රෙච් එකක් කරන්න. ඒක කොච්චර පොඩිද ලොකුද කියන එක නෙමෙයි මෙතනදී වැදගත්. වැදගත් වෙන්නේ ඔයා ඔයාගේ ඇඟ චලනය කරන එක. හැබැයි කරන්නන් වාලේ නෙමෙයි. හොඳ ෆෝකස් එකකින් වෙන දේවල් වලට අවධානය නොදී. මොකද ඒ විදිහට ඔයා ඇඟ චලනය කරද්දී ඔයාගේ මොළයත් මනසත් අවදි වෙලා ඔයා කරන දේවල් වලට ෆෝකස් කරනවා. මේකෙන් වෙන පුදුම හිතෙන දේ තමයි ඔයා ඔයාගේ මොළයත් මනසත් ඔයාගේ මූව්මන්ට්ස් වලට ෆෝකස් කරන්න උදේම යොමු කරන එක. මේක හරියට කළොත් ඔයාගේ මුළු සිස්ටම් එකම ඇක්ටිවේට් වෙනවා. මතක තියාගන්න මූව්මන්ට්ස් තමයි මොමෙන්ටම් නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි හරි මොමෙන්ටම් එකකට පුළුවන් මුළු ජීවිතයම වෙනස් කරන්න. 5 වෙනි පුරුද්ද. ඔයාට දවසේ කරන්න තියෙන ඉතාම අමාරු කාර්ය මුලින් කරන්න. මේ පුරුද්ද තමයි ජීවිතේ එකම තැන හිරවෙන මිනිස්සුත් ඉස්සරහට යන මිනිස්සුත් වින් කරන පුරුද්ද. හුඟක් මිනිස්සු උදෑසන ගත කරන්නේ අමාරුම වැඩේ පස්සට දාලා ස්ට්‍රෙස් එක මගහරිමින්. නමුත් ඔයාගේ හිත උදේට තමයි වැඩියෙන්ම ශක්තිමත්. ඔයාගේ ෆෝකස් එක උදේට තමයි වැඩියෙන්ම තියුණු.
ඔයාගේ උනන්දුව උදේට තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඒ නිසා අමාරු දෙයට මුලින්ම මුහුණ දෙන්න. ගොඩක්ම ස්ට්‍රෙස් එකක් එන කන්වර්සේෂන් එක, නැත්නම් අමාරුම වර්කවුට් එක, ගොඩක්ම ෆෝකස් කරන්න ඕන රිපෝට් එක, නැත්නම් ඔයාට දිගින් දිගටම කල් දාන්න හිතෙන ප්‍රොජෙක්ට් එක මුලින්ම කරන්න. මොකද ඔයා උදේම අමාරු දෙයට මුහුණ දෙන එකෙන් ඔයාගේ හිත ඇතුලේ දන්නේම නැතුව කන්ෆිඩන්ස් එකක් හැදෙනවා. ඊට පස්සේ ඔයා දවසම ෆලෝ කරන්නේ ඒ කන්ෆිඩන්ස් එක. හොඳයි. ඔන්න ඔය මම කියපු පුරුදු පහ තමා ඔයා හැම උදේකම ෆලෝ කරන්න ඕනේ පුරුදු පහ. ඔයා මේක දිගටම කරන් යද්දී ඔයාට දැනෙයි වෙනස කොහොමද කියලා. මෙතන ඉඳන් මම කියන ටික හොඳ අවධානයෙන් අහගන්න. එක පර්ෆෙක්ට් උදෑසනක් ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ. ඒත් මේ සිම්පල් පුරුදු පහ ඔයා නැවත නැවත උදේට පිළිපැද්දොත් කාලයත් එක්ක අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ඔයාටම බලාගන්න පුළුවන් වෙයි. ඔයාගේ අනාගතය එක ලොකු ඩ්‍රාමටික් මූමන්ට් එකකින් ගොඩ නැගෙන්නේ නැහැ. ඒක නිහඬව එක උදෑසනින් උදෑසන එක නිවැරදි තීරණින් තීරණය හැදෙන දෙයක්. එක උදයක ඔයා අවදි වෙයි. ඔයාගේ හිත හොඳ පැහැදිලිවත්, ඔයාගේ ශරීරය හොඳ ශක්තිමත්වත් දවසේ ඉදිරි වැඩවලට මුහුණ දෙන්න. එදාට ඔයා හීන දැක්ක ජීවිතය එච්චර දුරයි වගේ පේන එකක් නැහැ. නමුත් ඒ දවසට එන්න ඔයා කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඒ වගේම ඔයා පටන් ගන්න ඕනෙත් මොකක් හරි එක උදෑසනකින්. ඒ නිසා හෙට උදේ ගැන දැන්ම තීරණයක් ගන්න. මොකද හෙට උදේ වෙන්න පුළුවන් ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන හැරවුම් ලක්ෂය. හෙට උදෙන් අනිවාර්යෙන්ම මේක පටන් ගන්න.